ජොබ් එකක් කරන කෙනෙක් නැත්නම් ඔය ජොබ් එකකට ගෙදරට ඉන්න කෙනෙක්ද? ඉතින් ඔය ඕනම කෙනෙක්ට ඕනම තැනක ඉඳන් ගෙදර වුණත් ඔයා ඉන්න බෝඩිමක වුණත් කොහේ ඉඳන් වුණත් කරන්න පුළුවන් ඔන්ලයින් part time ජොබ් කියනවා කියලා ඔයා දන්නවද? ඉතින් සාදරයෙන් පිළිගන්නවා කවුරුත් නිවුස් channel එකෙන් ගෙනන තව brand new content එකකට. අද මම මේ content එක ඔයාලට ගෙනලා තියෙන්නේ ඔන්ලයින් කරන්න පුළුවන් part time jobs කිහිපයක්. ඒත් ඉස්කෝලේ යන නංගි මල්ලි කෙනෙක් වුණා නැත්නම් O level කරන කෙනෙක් වුණා නැත්නම් A level කරන කෙනෙක් වුණා ඕනම කෙනෙක්ට තමයි අද මම ගෙනලා තියෙන්නේ. අද මේ part time jobs ටික ඔයා ගෙදර ඉඳන් වුණත් ජොබ් බෝඩිමක ඉඳන් වුණත් හොස්ටල් එකේ ඉඳන් වුණත් ඕනම තැන ඉඳන් කරන්න පුළුවන්. ඔන්ලයින්ම කරන්න පුළුවන් දවසට පැයක් දෙකක් නැත්නම් ඔයාලට ඕන මුළු දවසම වුණත් ඕනම වෙලාවක නැත්නම් ඉතින් ඔයාලට මුළු සතියෙම ඕන සතියෙම ඕනම විදියක කරන්න පුළුවන් ජොබ් ටිකක් තමයි අද මම ගෙනලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතක් කරනවා මේ වීඩියෝ එක ස්කින් එකට දිගටම බලන් ඉන්න. එම් බලහිට අනිවාර්යෙන් ඔයාලට මාසෙ ඉන්කම් එකක් ගන්න පුළුවන්. 40,000කට වැඩි ඉන්කම් එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. මේක අමාරු දෙයක් නෙමෙයි. කරන්න ලේසියි. ඉතින් මේක ඔයාලට කරන්න තියෙන්නේ Microsoft Word, Excel, PowerPoint ඔය වගේ data entry කරන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා Canva එකේ poster දාන්න තියෙනවා. ඒ poster දාන්න Canva එකෙන් හරිම ලේසියි. Canva එකට ගිහිල්ලා අපිට ඕන මොන post එකද කියලා search කරාට පස්සේ අපිට ඒකෙන් template එනවා. අපිට ඊට පස්සේ company එකේ logo එක දාලා ඒක කරන්න විතරයි තියෙන්නේ. ඒක මම ඔයාලට කියලා දෙන්නම් වීඩියෝ එකේදී. ඉතින් මේක කරන්න පටි ලේසි වැඩ. ඉතින් ඔයාලට මේක දිගටම කරන් ගියොත් මේක ඇත්තට අමාරු වැඩක් නෙවෙයි කියලා මම කියවනේ. ඉතින් මේක දිගටම කරන් ගියොත් ඔයාලට මාසෙට අනිවාර්යෙන් 40,000කට වැඩි ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අනිවාර්යෙන් ජොබ් එකක් නැත්නම් අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඔයාලට පුළුවන්. එලෙන්ට වෙලිගතනට වීඩියෝ එක ගිහලා මොනවද මේ part time jobs කියලා වීඩියෝ එක යනවා කලින් මතක් කරනවා පාල් තියෙන ලයික් බටන් එක ප්‍රස් කරලා දාන්න වීඩියෝ ලයික් එක. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පාල් තියෙන රතු පාට subscribe බටන් එක ප්‍රස් කරලා channel එක subscribe කරලා ඊපස්සේ මතන bell icon එක all press කරලා තියාගන්න කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් අපි තවත් වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහලා බලමු අද මම මොකද ගෙනල්ලා තියෙන්නේ කියලා. හරි ඉතින් අද ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලා ඔයාගේ device එකේ browser එකට එන්න. මම ඉතින් කරන්නේ PC එකෙන් BGM phone එකෙන් ගිහලා අවුලන්නේ ඔයාලා device එකේ use කරන browser එකකින් ගිහලා ඒක search කරන්න hiring cafe කියලා. hiring cafe කියලා search කරාට පස්සේ ඔයාලට උඩින්ම search result එක බලා ගන්න පුළුවන් hiring cafe website එක. ඉතින් මගේ එකටම ආවා. මම ඉතින් මේකට link එක ඔයාලට දාලා තියන්න පාල් description එකේ ඔයාලට එකකින් එන්න පුළුවන්. ඉතින් ඔයාලා hiring cafe website එකට මේ විදිහට ආවොත් මේ විදිහේ interface එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා මුලින්ම කරන්න ඕනේ මෙතන මේ උඩ තියෙන සිංගප්පූර් කියලා එකක්. ඒ සිංගප්පූර් එක උඩ ටච් කරලා එතන අපේ ලොකේෂන් එක මාරු කරගන්න ඕනේ. අපි ශ්‍රී ලංකාව දාලා බලමු අපි. ශ්‍රී ලංකාව මෙතන ශ්‍රී ලංකාව විතරක් දාලා වෙස්ටර්න් ප්‍රොවින්ස් දාන්න යන්න එපා. ශ්‍රී ලංකාව විතරක් දාන්න. දාලා ඉතින් අප්ලයි කරන් දැන් රට ඇත්තයි කියනවා. ඔයාලගේ මේ මෙතන ටිස් ටික වැඩිලා නැත්නම් ඔයාලා ටිස් ටිකක් දාගන්න කියලා මතක් කරනවා. දාලා මෙතන ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඉතින් මේක දීලා ඉවර වෙලා ඔයාලා දෙනවා මේ ඩිපාර්ට්මන්ට් කියන එක. ඩිපාර්ට්මන්ට් කියන එක දීලා මෙතනින් ආයෙ දෙන්න ඕන ඔයාලට කරන්න පුළුවන් දේවල් ටික. මම ඉතින් ඉංජිනේරින් දෙනවා. software development දෙනවා. information technology දෙනවා. data analysis software ටිකක් දෙනවා. මට ඉතින් මේ ඔක්කොම පුළුවන් නිසා මම ඉතින් දෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා design and creative කියලා. මෙතන design and creative වලට ඔයාලා design වලට දෙන්න පුළුවන් නම් creative and art service පුළුවන් නම් එහෙම දෙන්න. ඒවයි තියෙන ඉතින් අර මම කිව්ව විදිහට ඉන්ටර්වයුව එක කිව්වා වගේ Canva එකට ගිහිල්ලා Canva එකෙන් template එක අරගෙන ඒකට අපි ඒ business එකේ logo එකේ ඉන්ඩියන් business එකේ logo එක business එකේ නම ඒ ටික දාලා post එක හදලා ඒ කට්ටියට දෙන එක තමයි ඒකේ තියෙන. ඒක පොඩි ලේසි වැඩකින් ඒක දෙන්න. දීලා මේකත් ඔයාලට දෙන්න පුළුවන් නම් දෙන්න. මෙතන තියෙන business operation කියලා. මෙතන ඔයාලට කරන්න පුළුවන් දේවල් තියෙන්නේ. ඉතින් මම නම් කියන මේ ඔක්කොම දාගන්න ඔයා. මෙතන මේ හැම එකටම ඕනේ නැහැ. ඉතින් ටිකක් දාගන්න. ඔක්කොම නැතුව එකක් දැකින්න ඕලා. මේකම දාන්න මෙතන education වලට education service අනිවාර්යෙන් දීලා තියන්න. customer and social වලට customer service social service දෙකම දෙන්න. මෙතන skill and trade construction mechanical repair ඒ ටික තියෙනවා. මෙතන වල දෙන්න construction එක දෙන්න. මෙතන mechanical and electrical එක තියෙනවා. electrical side එකනේ ඒකත් දෙන්න. ඉතින් මෙතන transport service ඕනේ. supply chain network ඕනේ. අපිට ඇති මෙතන ආයි protective service කියලා දෙනවා ඒකක් දෙන්න. මෙතන food and hospitality කියලා දෙන එකක් දෙන්න.
ඊළඟ මෙතන ඇප්ලයි දෙන්න. ඒක දුන්නාට පස්සේ අපි මේ ෆිල්ටර් ටිකෙන් අපිට ඇවිල්ලා තියෙන ජොබ් ටික මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ මෙතන මාස් හෝල්ඩින් මේ ප්‍රසිද්ධ ආයතනයන්නේ ගාමන්ට් එකන්නේ. මාස් හෝල්ඩින් කියන්නේ ඉතින් ඒකෙත් අපිට ජොබ් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ ඉතින් පාර්ට් ටයිම් ඔන්ලයින් කරන පාර්ට් ටයිම් ජොබ් මෙතන තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඒ ආයතනයට ගිහිල්ලා අපිට කරන ජොබ් තියෙනවා. හැම ජොබ් එකම මෙතන තියෙනවා. අපි ඉතින් ඒක තෝරගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. මම ඉතින් දැන් ෆිල්ටර් කරන විදිහ කියලා දුන්නානේ ඔයාලට. ඉතින් අපි මෙතන ජොබ් එකක් තෝරමු. මෙතන අපි තෝරමු මෙතන රිමෝට් ජොබ් එකක් තියෙනවා. මම ඒක නම් ඒක ටච් කරන මෙතන තියෙන ඉන්ජිනියරින් and ටීම් ලීඩර් කියලා. ඉතින් මම ඒකට ටච් කරලා පස්සේ අපි ඒ ජොබ් එක ඇතුළට යනවා. ඊට පස්සේ මෙතන රිමෝට් ජොබ් කියලා මෙතන මේ බලා ගන්න පුළුවන්. ඉන්ජිනියරින් and ටීම් ලීඩර් කියන තැන ඉන්ජිනියර් එකේ ටීම් එකේ ලීඩර් වලට ජොබ් එක තමයි මේක තියෙන්නේ. මෙතන තියෙන මේ ෆුල් ටයිම් කියන මේකේ ආයි තියෙන රිමෝට් ජොබ් එකක් කියලා. ආයි මෙතන තියෙනවා ජොබ් එකට $75ත් $170ත් අතර. ඒ කියන්නේ මෙතන මේ සතියකට ගෙවන ගන්න තමයි තියෙන්නේ. සතියකට ඔයාලට ඒ වගේ ගාණක් ගෙවනවා කියන්නේ $75ක් කියන්නේ අපි කැල්කුලේට් බලමු. ඉතින් $75 කියන්නේ $75 ගුණිතෙන් දැන් 320ක් වගේ වෙන ඩොලර් එකක්. සතිය 24000 24000 හතරක් කියන්නේ 96000යි. ඒ කියන්නේ 96000 ඔයාලට වෙන්න පුළුවන් මාසෙට මං කියන්නේ අනිවාර්යෙන් 40000ට වැඩි වෙන්න පුළුවන් කියලා. ඉතින් පේනවනේ 96000 මාසෙට. ඉතින් ඔයාලට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන රෙස්පොන්සිබල් වගකීම් තියෙනවා. වගකීම් තමයි ටීම් එක මැනේජ් කරන්න ඕන, hiring process. ඊට පස්සේ coaching engineers කියන අපි engineers coach කරන්න ඕනේ. ඒවනම් අපිට ඉතින් මේක ඉතින් ඔන්ලයින් කරන්න දෙන්න අපි chat GPT එකෙන් අහගෙන එහෙම කරන්න පුළුවන්. ඔයාලට ඉතින් දැනුමක් ඕන නැහැ. ඉතින් chat GPT දැන් AI තාක්ෂණය තියෙනවා. දැන් තාක්ෂණය දියුණුයි. ඒ නිසා AI use කරගෙන අපිට මේ වැඩ කර ගන්න පුළුවන්. වැඩ කරලා අපිට සල්ලි හොයා ගන්න පුළුවන් නිකම්ම දෙසියෙන්ම. ඉතින් මෙතන ජොබ් එකට ඇප්ලයි කරනවා නම් මෙතන ඇප්ලයි now ගිහිල්ලා ගියාන් පස්සේ ඔයාලා ඒ වෙබ්සයිට් එකට යනවා ඔටෝම. හරිද මම ඒ වෙබ්සයිට් එකට ආව මේ විදිහට මෙතන තියෙනවා ඉංජිනේරින් ටීම් ලීඩර් ඇප්ලයි කියලා තියෙනවා. අපි මේ යට ගිහලා පොඩ්ඩක් බලමු. හරිද එතන යට ගියාට පස්සේ apply for this job. ඊට පස්සේ මෙතන අපේ නම දෙන්න තියෙනවා. මගේ නම දෙනවා ඔයාලට පෙන්නන්න මම කරන්නේ. ඊට පස්සේ මගේ email එකත් මම දෙනවා. ඊට පස්සේ මෙතන අපේ country එක හදලා තියෙනවා. country එක මෙතන අංක ගියහුවොත් මේක දැන් නෑ ආවා. ඉතින් මෙතන 94 අපේ රටේ country එක 94නේ. ඉතින් මෙතන 94 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව දෙන්න. ඊට ෆෝන් නම්බර් එක මම මගේ ෆෝන් නම්බර් එක දෙනවා. හරි ඉතින් දුන්නාට පස්සේ මෙතන තියෙනවා අපේ මම කියවනේ අපේ CV එක කියලා එනවා කියලා මෙතන තියෙනවා resume CV කියලා තියෙනවා. ඉතින් ඔයාලා CV එකක් හදාගන්න මම කියලා දෙන්නම් ඔයාලා මෙතන ඔයාලා new tab එකක් open කරගෙන ඒ search කරන්න Canva කියලා. Canva කියලා search කරාට පස්සේ ඔයාලා Canva මේ උඩම තියෙන Canva website එකට යන්න. search කරලා මම ඔන්න Canva එකට යන link එක පාල් description එකේ දාලා තියෙනවා ඔයාලට ඒකෙන් එන්න පුළුවන්. ඔයාලා එතනින් ආවට පස්සේ මෙතනින් කරන්න තියෙන්නේ මෙතන මේ තියෙනවා ටෙම්ප්ලේට් කියලා. මේ අයිනේ මේ තියෙන්නේ. දැන් ටෙම්ප්ලේට් වලට ගිහිල්ලා මෙතන ටෙම්ප්ලේට් වලට ගියාට පස්සේ ඔයාලා මෙතන සර්ච් කරන්න CV එක. CV කියලා සර්ච් කරලා එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ අපිට මේ විදිහට මෙන්න බලන්න CV තියෙන අපිට ඇති වෙන්න. ඉතින් අපි කැමති ඩිසයින් එකෙන් මෙතනින් හදා ගන්න පුළුවන්. මෙතන මේ සමහර ඉන්නක ඔන්නන්න වලට එහෙම විදිහට බලලා අමෙන්න තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මේ මෙතන මේ ඔටුන්නක් තියෙනව නේද? ඒ ඔටුන්න තියෙනව ගන්න යන්න එපා. ඒවට සල්ලි ගෙවන්න ඕන. අනිත් මේ ඔක්කොම තියෙන CV වෙන මේක CV එක මේ ලස්සන මේ. ඉතින් මේ CV එක අපිට ඕන CV එක ටච් කරා. ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට එනවා. මෙතනින් මේ තියෙන customize this template කියලා අන්න ඒක දුන්නාට පස්සේ අපිට template එක අපිට customize කරගන්න පුළුවන් විදිහට අපිට හදලා තියෙන Canva එකෙන් ඒකට ගිහිල්ලා අපිට අපේ විස්තර දාලා අපේ ෆොටෝ දාලා ඒ විදිහට අපිට CV එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා CV එක හදා ගන්න ඔයාලට මෙතන ඉංග්‍රීසි දැනුමක් නැත්නම් ඉංග්‍රීසියෙන් දෙන්න ඕන දේවල් දන්නේ නැත්නම් ඔයා මෙතනින් යන්න chatgpt.com එකට new tab එකක් open කරලා chatgpt.com එකට ගිහිල්ලා chatgpt එකට කියන්න මට CV එකක් හදා ගන්න ඕන මගේ නම මේක මගේ ගම මේක මගේ ඇඩ්‍රස් එක මේක ඊට පස්සේ මම මේ ජොබ් එක කරන්න මේ CV එක හදන්නේ කියලා කියන්න. ඒතකොට එයා CV එකට ඒ ජොබ් එකටම ගැලපෙන්න CV එකට ඕන රික්වෙස්ට් එක හදලා දෙනවා. අපි නිකම්ම අපේ ෆෝන් නම්බර් එක දෙන්න ඕන අපේ Gmail එක දෙන්න ඕන. ඒක විදිහට ChatGPT එකට එන්ටර් කරාට පස්සේ අපිට ChatGPT එකෙන් අපිට නිකම්ම ඩීටේල්ස් එක හදලා දෙනවා. අපිට තියෙන ඒක කොපි කරලා පේස්ට් කරලා CV එක හදාගන්න ඉතින් ඉතින් මම හදපුවා මම පෙන්නන්නම්. ඒක මම මගේ ඩීටේල්ස් ටික දීලා හදපු CV එක තමයි මේ තියෙන්නේ. ඉතින් මට එයා හදලා දීපු CV එක මේ තියෙන්නේ. මෙතන මේ Gmail එක මම එයාට දුන්නා. ඒකයි මේ වල තියෙන මම පස්සේ Gmail එක දුන්නා. ඊට පස්සේ ඒ විදිහට හදලා දෙනවා මගේ ෆෝන් නම්බර් එක දාලා ඒ විදිහට ඉතින් මෙයා හදලා දෙනවා ලස්සනට අපිට ඕන විදිහට. ඉතින් ඔයාලට ඉතින් මේ CV එක මෙහෙම මෙයා දුන්නාට පස්සේ ඉතින් CV එක කියලා අර වගේ CV ඕනෙත් නැහැ.
ඔය මෙතන මේ ටික මේ සිලෙක්ට් කරලා කොපි කරගන්න. යන්න එකට ගිහිල්ලා එන්නක මේ අපි කලින් කරගත්ත අයින් කරගමු. යන්න මෙතන යන්න හෝම් එකට. එන්නක හෝම් එකේ මේ මෙතන තියෙන ඩොක් කියලා මේ ඩොකියුමන්ට් කියලා DOC එක තියෙන්නේ. ඉතින් ඒ ඩොක් කියන එක අපිට ක්ලික් කරාට පස්සේ අපිට මේ යන්න ගමන ඩොකියුමන්ට් එකක් නිකම්ම හිස් ඩොකියුමන්ට් එකක් අපිට දෙනවා. අපි කොපි කරගත්ත ටික ඊට පස්සේ මේ ඩොකියුමන්ට් එකට මෙන්න මෙතෙන්ට පේස්ට් කරාට පස්සේ අපිට මේ ඩොකියුමන්ට් එක අපිට CV එකේ දීපු විස්තර ඒ විදිහට CV එක විදිහට ගන්නට හැදෙනවා. ඉතින් ෆොටෝ එක දාන්න ඕනම කියලා ෆොටෝ නම් ඉතින් වැඩක් නෑ. ඒක අපේ ඩීටේල්ස් එක තමයි බලන්නේ. ඉතින් මේ විදිහට මේක හදලා මෙතන මේ ෂෙයා අයිකන් එක ගිහිල්ලා මෙතන ඩවුන්ලෝඩ් වලට ගිහිල්ලා ඩවුන්ලෝඩ් වලින් මෙතන අපිට ඕන විදිහට ඕන මෙතන ඩවුන්ලෝඩ් දුන්නා නම් මම මේක දැන් මොකුත් දාලා නැහැ නේ. ඒකයි මම පෙන්නන්නේ. මෙතන අපිට PDF ස්ටෑන්ඩඩ් කියන්නේ ඔන්න මේක ෆොටෝ එකක් විදිහට ගන්න පුළුවන් PDF එකක් විදිහට ගන්න ඕන එකක් විදිහට ගන්න පුළුවන්. ඒවල මෙතන PDF එකක් විදිහට ගත්තොත් හොඳයි. ඒක හොඳයි කියන්නේ ඉතින් ඕන එකකට ඇඩ් කරන්න පුළුවන් අපිට ඉතින් ෆොටෝ එකක් ඕන එකේ ස්ක්‍රීන්ෂොට් එකක් උනන් ගන්න පුළුවන් ඒක ලේසියි. ඉතින් මෙතන PDF එකක් විදිහට අරගෙන මෙතන ඩවුන්ලෝඩ් දුන්නාට පස්සේ මේකේ ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඊට පස්සේම ඩවුන්ලෝඩ් වෙච්ච එක මම මෙතන මේ ඇටච් කරන්න ඕන. මෙතන මේ ඇටච් කරලා ඇටච් කියන එක දීලා ඊට පස්සේ ડોකියුමන්ට් වලට ගිහිල්ලා CV එකට ගිහිල්ලා CV එක මම දුන්නා. CV දුන්නාට පස්සේ මේ විදිහට මේ ඩිසයින් CV කියන එක මේ කළු පාටට අන්න ගියා නැත්නම් දැන් මේ තියෙන අන්ටයිටල් ඩිසයින් PDF කියලා දෙන. ඒ කියන්නේ මගේ CV එකේ තියෙන. එතන මම ඩවුන්ලෝඩ් කරගත්ත එක දැන් අපේ LinkedIn account එකක් තියෙන දාලා ඉතින් LinkedIn නැත්තම් මෙතන දෙන්න no කියලා දෙන්න no කියලා හරි NA කියලා හරි දෙන්න NA නැත්තම් NO හරි දෙන්න එහෙම දීලා මෙතන අහලා තියෙන අපිට මේ if you were previously employed by remote කියලා ඕනනම් ටිකක් අහලා දෙන්න. ඉතින් ඔයාලා මම දන්නේ නැහැ ඉංග්‍රීසි knowledge එක නැත්තම් මේක copy කරලා ගිහින් මේක chat GPT ට දෙන්න. ඉතින් ඔයා මේ chat GPT ට මේක දෙන්න paste කරලා උත්තර දෙන්න කියන්නේ you answer it like this කියලා එන්නේ කියලා තියෙනවා. ඉතින් ඔයා එන්නේ කියලා copy කරගෙන එන්නේ මෙතන paste කරාම හරි. ඊට පස්සේ මෙතන මේ හැම එකටම ඉතින් මේ විදිහට කරන්න තියෙන්නේ. ඉතින් මේක ලේසි chat GPT නිසා අපිට ඕන කරගන්න ලේසි නේද? මෙතන මේකත් copy කරන් ගිහලා chat GPT දුන්න පස්සේ අපිට ඕන විදිහට මෙයා කියනවා. ඒ කියන එක අපිට දාන්න තියෙන්නේ. ඒ ඉතින් සිංහලෙන් කියන නිසා අපිට මේක තේරුම් ගන්න ලේසියිනේ. ඒ ඉතින් ඔයාලා කරන්න. මම ඉතින් තව ඔයාලට මේක අරන් පෙන්නන්නම්. මෙතන තියෙන master holding job. ඉතින් මගේ master holding jobs එක අරන් පෙන්නන්නම්. ඒකෙත් මෙතන මේ තියෙනවා full time ඒ ටික තියෙනවා. one site ඒ ටික තියෙනවා. ඊට පස්සේ අපේ responsibility අපේ වගකීම් ටික තියෙනවා. දැන් ඒකේ ආයතනයේ නම තියෙනවා. ඊට පස්සේ මෙතන අරක වගේම මෙතන apply now යන්න. ඉතින් මේ වගේ આવත් මේ වෙනව කරන්න. ඉතින් apply now කියලා බටන් එකක් තියෙනවා. apply now කියන බටන් එක දෙන්න. ඉතින් apply now බටන් එක දෙන්න පස්සේ ඉතින් මෙතන අපේ email එක අහලා දෙන්න email එක දෙන්න. ඊළඟ next කරන්න. ඊට පස්සේ අපේ email එකට කෝඩ් එකක් කරන ඒ කෝඩ් එක Gmail එක අපේ Gmail app එකට ගිහලා ගන්න පුළුවන්. ඉතින් මම ඒක මගේ ෆෝන් එකෙන් ගන්නවා. හරි ඉතින් යාළුවනේ මට මගේ කෝඩ් එක ආවා. ඉතින් මගේ කෝඩ් එකේ තියෙන්නේ 675යි 853 කෝඩ් එක දීලා මෙතන මේකයි කරන්න. ඉතින් මේකෙත් ඉතින් අර වගේම තමයි අපේ last name එක first name එක අපේ මම ડોක්ටර් මිස් මිසිස් මිස්ටර් ඒ ටික තියෙනවා. ඉතින් තෝරලා ඔයාලගේ middle name එක ඔයාලා ඉතින් last name එක දෙන්න නම් අන්තිම ගෑල්ල මගේ තල්පලගේ කවිෂ කාවින්ද. ඉතින් මම දැන් කාවින්ද දෙනවා. කාවින්ද දීලා ෆස්ට් නේම් එක කවිෂ දීලා ඒ විදිහට තමයි මේක කරන්නේ. හරි ඉතින් යාළුවනේ මේ විදිහට තමයි ඉතින් මේකේ part time jobs වලට register වෙන්නේ. ඉතින් ඔයාලා මේ විදිහට register වෙලා මේකේ job එකට enroll කරගන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලට අද මම ගෙන අප් content එක ගොඩක් වටිනවා කියලා මම හිතනවා. අනිවාර්යයෙන් ඉතින් ඔයාලා මේක කළා ඔයාලට මාසෙට රුපියල් 40000කට වැඩි income එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක try කරලා බලන්න අනිවාර්යෙන් ඔයාලට පුළුවන්. ඉතින් වීඩියෝ ගැන කෙටි අදහස් සහ අහන්න තියෙන ප්‍රශ්න පාලින් කමෙන්ට් කරගෙන යන්න. නැත්නම් මගේ WhatsApp නම්බර එක තියෙනවා. WhatsApp නම්බරට මැසේජ් එකක් දාන්න. ඉතින් මගේ WhatsApp channel එකේ link එක Facebook එක TikTok එක Instagram එක පාලි links දාලා තියෙන ඒවටත් add වෙන්න. එහෙනම් යාළුවනේ අද මම මේ content එක sign up වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම කවිසකාන්ත. Yeah, that really gonna welcome Kavisha Techniques. Yeah, Tech World, they gonna welcome Kavisha Techniques.